අද 2026 මාර්තු මාසය. ලෝකය පෙර කවරදාකටත් වඩා දරුණු යුද ගිනිජාලාවකට මැති වෙලා. හැමෝම අහන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉන්නේ තුන්වන ලෝක යුද්ධයේද කියලා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපය අද ගිනිකන්දක් වාගේ පුපුරා යමින් පවතිනවා. ඇත්තටම මොකද මේ වෙන්නේ? මේ යුද්ධයේ ප්‍රධාන ඉලක්ක මොකක්ද? ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම ලෝකයට මොන වගේ බලපෑමක් කරයිද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2026 යුද්ධයේ සැබෑ යථාර්ථය සහ මේ විනාශය නවත්වන්න තියෙන වෘත්තීය විසඳුම් ගැනයි. මුලින්ම බලමු අද ලෝකයේ ප්‍රධාන යුද පෙරමුණු මොනවාද කියලා. පළවෙනි එක රුසියානු යුක්‍රේන පෙරමුණ. වසර 4ක් තිස්සේ ඇදී යන මේ යුද්ධය නිසා රුසියාව සහ නේටෝ සංවිධානය අතර න්‍යෂ්ටික අවදානම උපරිම වෙලා. දෙවැනි එක ඉරාන ඊශ්‍රායල පෙරමුණ. මේක තමයි 2026 දරුණුම කලාපය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඍජු ගුවන් ප්‍රහාර දියත් කරලා තියෙනවා. 3. සමුද්‍රය ගැටුම්. රතු මුහුදේ සහ හෝමුස් සමුද්‍ර සංදියේ නාවික ගමන් බිමන් සම්පූර්ණයෙන්ම අවහිර වෙලා. හූති කැරලිකරුවන් සහ බටහිර නාවික හමුදා අතර දරුණු සටන් පවතිනවා. දැන් අපි බලමු මේ යුද්ධයේ ප්‍රධාන ඉලක්ක මොනවාද කියලා. මේක හුදෙක් දේශ සීමා අල්ලා ගැනීමේ සටනක් නොවේ. ඉලක්ක 1. න්‍යෂ්ටික මධ්‍යස්ථාන. ඉරානයේ නටන්ස් වැනි භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීම බටහිර රටවල් ප්‍රධාන ඉලක්කයයි. ඉරානය බෝම්බයක් හැදීමට පෙර එය නැවැත්වීම ඔවුන්ගේ අරමුණයි. දෙවැනි ඉලක්කය බලශක්ති මර්මස්ථාන. මැද පෙරදිග තෙල් නිදි සහ පිරුපහදු මධ්‍යස්ථාන. ඉරානය පවසන්නේ තමන්ට ප්‍රහාරයක් එල්ල වුවහොත් සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තෙල් නිෂ්පාදනය අඩපණ කරන බවයි. තුන්වැනි ඉලක්කය ඩිජිටල් යටිතල පාසුකම්. සයිබර් ප්‍රහාර හරහා රටක බැංකු පද්ධති සහ විදුලි පද්ධති අක්‍රිය කිරීම මේ යුද්ධයේ අලුත්ම අවියයි. මෙම යුද්ධය මැද පෙරදිගට විතරක් සීමා වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාව ගත්තොත්. පළවෙනි එක තෙල් මිල. බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 පැනීම නිසා ලංකාවේ ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැක. 2. සේවකයන්. මැද පෙරදිග සේවය කරන අපේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්ගේ රැකියා සහ ජීවිත අවදානමකට ලක් වෙනවා. 3. ආහාර අර්බුදය. නාවික මාර්ග අවහිරවීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාද වෙන්න පුළුවන්. මෙම විනාශය නවත්වන්න පුළුවන් ක්‍රම මොනවාද? වෘත්තීය මට්ටමින් බලන කල ප්‍රධාන විසඳුම් 3ක් තියෙනවා. පළවෙනි එක න්‍යෂ්ටික ගිවිසුම් නැවත ඇති කිරීම. ඉරානයට ආර්ථික සහන ලබා දෙන ගිවිසුම හරහා ඔවුන්ව සාමකාමී මාවතකට ගෙන ඒම. දෙවැනි එක කලාපීය ආරක්ෂක ව්‍යූහය. මැද පෙරදිග රටවල් එකිනෙකා අතර ආක්‍රමණශීලී නොවන ගිවිසුම් අත්සන් කිරීම. තුන්වැනි එක ලෝක බලවතුන්ගේ මැදිහත් වීම. චීනය සහ ඇමරිකාව එක්ව මැද පෙරදිග ස්ථාවරත්වයට එකඟතාවයකට පැමිණීම. 2026 වසර කියන්නේ මානව ඉතිහාසයේ තීරණාත්මක වසරක්. යුද්ධය කියන්නේ කාටවත් ජයග්‍රහණයක් ගේන දෙයක් නොවේ. සාමය සඳහා වන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සාර්ථක වුවොත් විතරයි අපිට මේ මහා විනාශයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොනවාද? ලෝක යුද්ධයක් ඇති වෙයි කියලා ඔයාලා හිතනවාද? පහතින් කමෙන්ට් කරන්න. මේ වාගේ තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. Thank you.